මූර්ධජ න. මේ අකුරු වලට මුලින් න අකුරක් આવොත් බොහෝ දුරට යෙදෙන්නේ මූර්ධජ න. මේ අකුරු වලට කලින් આવොත් මූර්ධජ න යෙදෙනවා. නේද? බලන්න හැම එකේම හරිම ලේසි. එතකොට මතක තියාගන්න ටාට ඩාන කියන අකුරු වලට මුලින් න අකුරක් આવොත් ඒක මූර්ධජ න. තව එකක් කියන්නද? කරණය කියලා එනව නේද? අගට ගොඩක් ශ්‍රේෂ්ඨාධිකරණය, අධිකරණය, ගිණුම්කරණය, ඔය කරණය. ඒ සියලු කරණයන් මූර්ධජ න. තව රහසක් කියන්නද? ගණිතයට සම්බන්ධ වචන වල න එනවනේ. අන්න ඒ වෙලාවට බොහෝ දුරට යෙදෙන්නේ මූර්ධජ න. මේ බලන්න. ගණිතය, ඊට පස්සේ පරිගණකය, කෝණය, ඔක්කොටම ලේසි ක්‍රම තුනයි. ටට ඩාන්න කියන අකුරු වලට මුලින් යෙදෙන්නේ මූර්ධජ න. කරණය යෙදෙන හැම එකටම යෙදෙන්නේ මූර්ධජ න. ගණිතය හා සම්බන්ධ වචනවල යොදන්නේ මූර්ධජ න.